ඉතින් කොහමද මගේ යාළුවන්ට ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් ඉතින් අරගෙන ආවා. අද ඉතින් චූටි බෝලගේ මගේ විකාර බලන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අහන්නක පුළුවන් නම් කියන්න. ඇත්තටම අපේ චූටි බෝලේ මම වගේද අපි අයියා වගේද කියලා. මම වගේ නෙවෙයි නේද? මගේ කට නම් ඇවිල්ලා මගේ කට චුට්ටක් සැඩයි හොඳේ. ඒ වගේම තමයි ඉතින් හැමතිස්සෙම කියවෙනවා කච කච ගාලා. අපේ චූටි බෝලගේ කටත් ඒ වගේ. අපේ අයියා වගේ වුණාට කට නම් ඉතින් මගේ වගේ ඇවිලි කියලා අපේ අයියාත් මට බයිනවා මේ. චූටි බෝලේ මම නැගිට්ටේ 11ට විතර හොඳේ. ඊට පස්සේ දැන් ඉතින් අපි දෙන්න මේ මොනවා හරි බොන්න ඕන නිසා දැන් ඉතින් රස්නෙත් එක්ක බත් කන්නත් බෑ චූටි බෝලෙත් කන්නේ නැති නිසා සව් හදන්න තමයි හැදුවේ. ඊට කලින් සීනි ටිකක් අපි දෙන්න දියකඩ ගත්තා. දියකඩගෙන ඉවර වෙලා රත්තරන් පාට වෙනකල් ලිපේ තියලා හොඳේ. ඊට පස්සේ සව ටිකක් හොදලා ලිපේ තියාගෙන ඉතින් ඒකත් තැඹුණාට පස්සේ පොල් කිරි ටිකකුත් මිරික ගත්තා. පොල් කිරි ටිකක් මිරිකගෙන ඔය පේනනේ අපි චූටි බෝලේ හොරාට පොල් කිරි බොන්න හදන්නේ. හරි පෙරේත ඒ කිරි රසයිනේ. අපි චූටි බෝලේ කිරි රස කෑම කන්න හරි ආසයි. කිරිබත් එහෙම කන්න හරිම පෙරේතයි මාත් ඒ වගේ තමයි. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් මේ දැන් ඉතින් චූටි බෝලේට මට සව් බොන්න තමයි හදන්නේ මේ නිද හතේ. ඉතින් මගේ මේ චූටි යාළුවත් එක්ක ඉන්නවා කියන්නේ මට ඉතින් චුට්ටික්වත් පාල නැහැ මගේ චූටි බෝලෙත් එක්ක ඉන්නවා කියන්නේ මගේ යාළුවා. ඇත්තටම චුට්ටක්වත් පාලුනේ අර සමහර වෙලාවට චූටි බෝලේ නිදාගත්තම නිකන් මගේ හිතට ගලාගෙන එනවා මොකද්ද දේවල් නිකන් තේරෙන්නේ නැහැ මට සසර කල කිරිලා මට මොහොන වෙන්න හිතෙනවා අන්නේ ගානට ඉතින් චුට්ටක් අර හිත දුවන හැඩ වෙනවා ඒත් ඉතින් ඒක පොඩි වෙලාවකට තමයි ඊට පස්සේ ආයෙත් ඉතින් ඒක නැති වෙලා යනවා. ඉතින් ඊට පස්සේ ඉතින් සව් එකට ඉතින් අර රත්තරන් පාට සීනි ටිකක් දාගෙන මං ඉතින් දැන් හොඳට දියකට ගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ මේ බලන්නකො වෙලාව 12යි ගාන සව් හදනකොට අපි දෙන්න උදේට කන්න හදන වෙලාව තමයි මේ ලස්සන කතාවක් යනවා පරණ ආදි කාලේ කද්ද කොහෙද? පරණ ආදි කාලේ වුණාට ඒව හරි ලස්සනයි යන්නේ. ඔන්න ඉතින් මේ කෝප දෙකෙන් චූටි බෝලෙක තමයි ප්ලාස්ටික් කෝප මගේ ඉතින් අනිත් එක නැත්නම් අපේ චූටි බෝලේ චූටි කෝප කුඩු කරනවනේ ඒ නිසා ඉතින් දැන් ඉතින් අපි දෙන්න හදාගෙන ඉවර වෙලා නිද හතේ එළියට ගිහිල්ලා මේ අපි හිතුවේ වටපිට බලා පරිසරයේ රස විඳින ගමන් බොන්න. ඔන්න ඔය චුට්ටිත් ඉතුරු කරේ අපි අයියට. අපේ අයියා නැහැ වැඩට ගිහලානේ අපේ අයියා එන්නේ හවසට. අනික අපේ අයියා සව් බොන්නත් ආසේ නැහැනේ. අපේ අයියා මේ ඕ වගේ කෑම වලට චුට්ටක් ඉතින් අදිමදි කරන පෙරේත කම්ම තියෙන්නේ මන්නගේ චූටි බෝලෙගේ තමයි ඕ වගේ කෑම වලට. ඔන්න ඉතින් හරිම කම්මැලියනේ රස විඳිට පාර දිහා වැඩිපුරේනේ වාහන සද්දනේ මට මලය පයින්නවා වැඩ නිදහසේ අර ඇස් දෙක පියාගෙන සව් එකේ රස විඳින්න දෙන්නේ මොනවාද හොංග ගන්නකොට ඉතින් කේන්ති යනවා කරන්න දෙයක් නැහැ. හරි කමන්නේ කොහොම හරි චූටි බෝලේ මම හිමින් සැරේ රස විඳින්න ඒකත් ඉතින් රස බැලුවා. චූටි බෝලේ තනියෙන් පැත්තකට ගිහිල්ලා මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. මේ චූටි හැන්ද යාට දීලා ලොකු හැන්ද මම ගත්තා කියලා අපේ චූටි බෝලේගේ හැන්දෙන් බොන්න ටිකක් අමාරුයි ඒක නිසා. ඊට පස්සේ ඉතින් මම කරේ චූටි බෝලේ කාලා බීලා අපි ඉතින් පෑ දෙක තුනක් හිටියා කතා ටිකක් බැලුවා චූටි බෝලේට නිදිමත යන්නේ චූටි බෝලේට නිින්ද ගියා. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් චූම්පාම මමත් යනවා වුණා. මම ඉතින් ගිහින් චූම්පාන් ගෙඩියක් ගන්න තමයි හැදුවේ මේ අද ගන්නෙ නැහැ කියලා හිතුවේ. අයිත් අදින් මට දැන් හිතුනේ චූටි බෝලේ නිදීනේ. චුට්ටක් ඉතින් මේ සිහින ලෝකේ තනි වෙලා ඉන්න ගමන් තේ එකකුත් බොන්න ඕනි කියලා. ඒ නිසා ඉතින් චූම්පාම්මා වෙනකම් මම මේ පාර ගාවට වෙලා ඉන්නවා මේ මම ඉතින් චූම්පාම්මා වෙනකොට වීඩියෝ කරා චූම්පාම්මාම බය වෙලා මං කිව්වා බය වෙන්න එපා මාමේ මම මේ වීඩියෝ එකක් ගන්නවා කියලා. ඊට පස්සේ ඉතින් මාම hina වෙලා ගියා හාදුවේ කියලා. ඊට පස්සේ මම ඉතින් අර මගේ ගත්ත රෝල්ස් එකයි අනිත් කිඹුලයි අරන් හිමින් සැරයාව නැත්තම් ඉතින් කිඹුල හදිස්සියේ කැලණි ගඟට පැන්නොත් ඉතින් මට ඒක කන්න වෙන්නේ නැති නිසා අන්න ඉතින් ඊට පස්සේදී මේ දැන් ඉතින් මේ වොයිස් කරන වෙලාවටත් මොකද මේ චූම්පාම්මාම යන සද්දෙත් ඇහෙනවා ඇතිද කොහෙද ඇතට විදි මේ හරි අමාරුයි. ඊට පස්සේ තේක බිබී ඉන්නකොට ඉතින් අපේ චූටි බෝලේ කතා කරන සද්ද ඇහුණා තාත්තා කියලා අපේ චූටි බෝලේ කතා කරන්නේ මට නෙමෙයි හැමදාම නිදාගෙන හැරුණාම අපේ අයියට. සුදු තාත්තා නෑ කියලා තමයි කතා කරන්නේ මට නම් චූටිත්තක්වත් ආදරේ නෑ. ඊට පස්සේ චූටි බෝලේ මම ඉතින් සරුංගල් බැලුවා ලස්සන සරුංගලයක් ඈත සිටිජයේ පාවි තිබුණ ඒක රතු පාටයි. හොඳේ සුදු පාටක් තිබුණ හරිම ලස්සනයි. ඊට පස්සේ චූටි බෝලේ ඉතින් සිරි නරඹන්න කියලා මං ඉතින් රැටු යන්නාම මං ඉතින් රාබු කොලේ රාබු වල ටිකයි ඔක්කොම ටික තෙල් දැම්මා. ඊට පස්සේ පරිප්පු පෙඟෙන්න දාලා තිබුණනේ ලොකු පරිප්පු. ඊට පස්සේ ඉතින් ඒකත් ඉක්මනට කැඩෙනවා පැයක්වත් පෙඟෙන්න දාලා තිබුණා. ඒකත් ඉතින් හොඳට හදාගන්න තමයි හැදුවේ. මං උතින් මේ ලොකු පරිප්පු කන්නේ ගොඩ කාලෙකින් අනේ
පරණ පරිප්පුද අලුත් පරිප්පුද මන් දන්නේ තැම්බෙනව පටස් ගාලා මන් දන්නේ. ඉතින් ඒකේ හොඳ නරක. ඔය පේනවනේ මට චූටි බෝලේ උදව් කරන විදිය මට ඉන්නේ චෝක් පුතේ කරේ. මම දැන් අපි චූටි බෝලේ ලොකු වුණාම මං හිතාගෙන ඉන්නේ චූටි බෝලේට හැමදේම උගන්වනවා. අපි ජීවත් වුණ දුක් විඳ විදිහ ඔක්කොම ඉතින් වීඩියෝ වලත් පේනවා. මම ඉතින් චූටි බෝලේට කියලා දෙනවා. හැමදේම එකින් එකට මගේ පුතා මෙහෙම කරන්න මෙහෙම උයන්න රෙදි හොදන්න හැමදේම මං කොල්ලෙක් වුණාට පුරුදු කරන්න හිතන් ඉන්නේ. ඉතින් හැම අම්මම එහෙම නෑ මේ අම්මා එහෙම තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ චූටි බෝලේට බඩි කිනෙන්කෝ චූටි බෝලේ මේ කතා බලන ගමන් ඉන්නේ අද සෙනසුරාදා දවසන්නේ. හැමදාම කතා යනවනේ. ඉතින් චූටි බෝලේ අර ගෙනාපු කිඹුලත් කන ගමන් කතා බැලුවා. මං ඒ අතරේදී ඉතින් මම කෑම කන ටයිම් එක දැන් හරියට මං ඉතින් 4:00 වෙනකොට කනෝනේ. බතන් නම් ඉවෙ නැහැ. ඉතින් උදේ ඔය පුබත් තිබුණා. දැන් ඉතින් මම මේ රස කර බිත්තරෙත් එක කන තමයි හදන්නේ. අනේ අපේ චූටි බබා දොයන්න ඇවිල්ලා මේ යාගේ බබා මේ ඔව් අපේ පුතා යමී දොයන්න හදන්නේ. අපේ පුතාගේ බබා එක කකුලන්නේ නියපොතු තියෙනවලු එක කකුලන්නේ ඔයාට ඉන්න බබාලම කකුලුත් නෑ. මේ අපේ බබෙකුත් නෙවෙයි කුණු වලකින් ගෙනපු බබෙක් අපේ චූටි බබා. අදොයි කරනවද ඈ? මොකක්ද තියෙන්නේ? කන එහෙනම් අපි බයි කියන්න. බයි බයි අපි යනවා දොයි යන්න බයි. Oh නියපොතු. බයි බයි අපි යනවා. good night. Oh කකුල. චූටි බෝලේ මම ඉතින් කෑම කාලත් ඉවරුණා. ඊට පස්සේ කතා පොලි මම බැලුවා පැය 3ක් විතර. දැන් දොය බබා කියන හදනේ අපේ අයියා නිකන් හොඳේ. අයිතවසක ලස්සන විඩිකක් අරන් එන්න මගේ යාළුවන්ට බුදු සරණයි හුම්මා.